විශේෂයෙන්ම අපේ ඊයේ පක්ෂ නායකතුමා මේ ගැන ප්‍රකාශයක් කරා. ඒක අනුව එතුමා පැහැදිලිව මේ තියෙන චෝදනා ඔක්කොම ප්‍රතික්ෂේප කරා. ඒ වගේම එතුමා ප්‍රකාශ කරා පැහැදිලිව මේ වාර්තාවේ තියෙන එකම එක කරුණයි. ඒ තමයි අර දෙල්ගොඩ කියන පොලිසිය වැඩ කර පුද්ගලයාත් සමග එතුමා මේ සංකීර්ණය සෙටප් කරන්න අනුබල දුන්න කියලා චෝදනා පමණයි තියෙන්නේ. ඒ වගේම අපරාධ චෝදනා මොනක්වත් නැහැ. අනිත් එක තමයි පැහැදිලිව කියන්න ඕනේ මේක 1948 අංක 14 පරීක්ෂණ කොමිෂන් සභාව පනත යටතේ තමයි මේක දාලා තියෙන්නේ. මේක ෆැක්ට් ෆයින්ඩින් මේ පනතක් මේක. ඉතින් ඒ ෆැක්ට් ෆයින්ඩින් පනත අනුව තමයි මේ කාරණා ඉදිරිපත් වෙලා තියෙන්නේ. කාරණා අනුව කෙලින්ම රනිල් වික්‍රමසිංහට ඇඟිලි දික් කරන්න චෝදනා මොනක්වත් නැහැ. ඒක එක. දෙක තමයි අනිත් පනත තමයි 1978 විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් පනත. ඒ පනත යටින් තමයි සිරිමා බණ්ඩාරනගේ ප්‍රජායිතයයි ෆෞසිගේ ප්‍රජායිතයයි ෆිලික්ස් ඩයස්කි ප්‍රජායිතයයි නැති වුණු ඉතින් ප්‍රජායිතය අහිමි කිරීමේ බලයක් මේ පනත යටතේ නැහැ. ඉතින් අපිත් කියන්නේ මේක පාර්ලිමේන්තුවට දාලා තිබ්බේ කලින්. දැන් මේක මේ ජනතා විමුක්ති පෙරමුණ කියලා මේක අලුතෙන් ගේන්න කියලා. ඇත්ත වශයෙන් 2000 වසරේ කලින්දු මේක විජේපාල මෙන්ඩිස් මේක ටේබල් කරා පාර්ලිමේන්තුවේ. හැබැයි අර අල් ජසීරා මාධ්‍ය සාකච්ඡාවේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහම කියනවා මේක පාර්ලිමේන්තුවේ සභාගත කරලා නැහැ කියලා. ඔව්. ඒක ඔහු වැරදිලා කියන එකත්. වැරදිලා කියන එකක් මං හිතන්නේ මොකද මේ එදා මේ දැන් පැහැදිලිව අපි දන්නවා මේ සාක්ෂි කාරණා අනුව අපිට ලැබිලා තියෙන මේ ලින්ක්ස් අනුව මේක විජේපාල මෙන්ඩිස් සභාගත කරා කියලා. සභාගත කරා කියන්නේ පබ්ලික් ඩොකියුමන්ට් එකක්. ඊට අමතරව මං හිතන්නේ මේකේ කොපීස් 978ක් ගැසට් කරලා යවලා තියෙන නොඑක් තැන්වලට. කොපි එක පබ්ලික් ඩොකියුමන්ට් එකක්. අවුරුදු 30ක පබ්ලික් ඩොකියුමන්ට් එකක්. ඉතින් විශේෂයෙන්ම මේකේ සදාචාර පැත්ත ගැන මම කතා කරන්න යන්නේ නැහැ. මොකද ඒක ඔබතුමාම කිව්ව පරිදි දෙපැත්තෙම මේ වැරදි සිදු වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේක 87 පටන් ගත්ත ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව මේ ජනතා විමුක්ති පෙරමුණ යම්කිසි විරෝධතා ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒක ඊට පස්සේ දේශ විමුක්ති ජනතා ව්‍යාපාරයේ විසින් යම්කිසි ක්‍රියාදාමයක් ක්‍රූර ක්‍රියාදාමයක් පටන් ගත්තා. ඒක හමුදාවට එතකොට ගියා. හමුදාවෙන් කවුන්ටර් එකක් ඒ අවස්ථාවේ වුණා. කවුද හරි කවුද වැරදි කියන එක මට නිගමනය කරන්න බෑ. මගේත් මාත් එක්ක විශේෂයෙන්ම කොත්මලේ ගම්මානේ මාත් එක්ක ඉතාමත් සමීපව දරුවෝ දෙන්නෙකුත් මේක නිසා නැති වුණා. ඉතින් ඒ වේදනාව මට තේරෙනවා. ඔහු පවුල්වල මං හිතන්නේ දෙපැත්තෙන් කොහෙන් හරි කෙනෙක්ගේ ජීවිතයක් නැති වෙලා තියෙනවා. ඉතින් මේක අත් වශයෙන්ම මේ නීතිමය අංශයෙන් මේක දැන් ඉදිරියට ගෙනියනවා නම් මේකට තව සාක්ෂි තියනවද නැද්ද? අනිත් එක අවුරුදු 30ක පරණ සාක්ෂි. ඉතින් මේවා යලි පණ ගන්නවන්නේ කොහොමද? මම හිතන්නේ බොහෝ සාක්ෂිකරු අද ජීවතුන් අතරත් නැති වෙන්න පුළුවන්. ඉතින් මේක ඇත්ත වශයෙන්ම එහෙනම් මේක මම හිතන්නේ දේශපාලන ක්‍රියාවලියක්. පැහැදිලිව අවුරුදු 30කට පස්සේ මේ ගේන එක. ඉතින් ඒක එහෙනම් නීතිමය ක්‍රියාවලියකට ලක් කරන එක අපිට ප්‍රශ්නයක් නෙවෙයි. මොකද අපි දන්නවා මේකේ කිසිම දෙයක් නැහැ කියලා.